කිසිදු හේතුවක් මත සටන් විරාමයකට නොයන බවට රජයෙන් ප්‍රකාශයක්. නතර කිරීමක් කියන එකත් සටන් විරාමයක් කියන එකත් අතර ලොකු ගැටණයක් තිබ්බා. එතෙන්දී తాවකාලිකව නතර කිරීම හැම මොහොතකම සිද්ධ වෙනවා. යුදමය කලාපය තුල විශේෂයෙන්ම සිවිල් වැසියන්ව බේරා ගැනීමේ සහ ඔවුන්ගේ වැඩපිළිවෙල අතරතුර යුදමය වශයෙන් උපක්‍රමශීලීව යුද්ධය යම් යම් අවස්ථාවලදී යුද්ධය කියන්නේ වෙඩි තැබීම් නතර කිරීම අවස්ථාවල් එමට තියෙනවා. මොනම හේතුවක් නිසාවත් යුදමය තත්ත්වයන් වලට විරාමයක් දීමට එහෙම නැත්නම් සටන් විරාමයක් ඇති කිරීමට පැයකට දෙකකට හරි එහෙම දෙයක් සාකච්ඡා වෙලත් නැහැ. එහෙම දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. අමාත්‍ය කිහිලිය නඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ත්‍රස්තවාදය පරාජය කිරීමේ අවසන් අදියරේදී ආර්ථික අර්බුදයක් පිළිබඳ අසත්‍ය ප්‍රචාර ගෙන යාමට ඇතැම් කණ්ඩායම් උත්සාහ දරමින් සිටී. එය පරාජය කිරීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. ජාත්‍යන්තරය පෙළඹවීමට උත්සාහ කරනවා ලංකාවට ආධාර දීම, සහන ලබා දීම, සංවර්ධන වැඩපිළිවෙලට බද්ධ වීම සියල්ල නතර කරන්නට ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අපි ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග මේ වෙනකොටත් අරන් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව මම හිතන්නේ රටේ ජනතාවට අවබෝධයක් තියෙන්නට ඕනේ. යුදමය වශයෙන් ත්‍රස්තවාදය පරාජය කරනකොට ඒ ත්‍රස්තවාදීන් ඔවුන්ගේ වටාපිටාව සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය වෙනස් කරමින් ඒ යුදමය වශයෙන් පරාජය වෙන තැනින් ඔවුන් ආර්ථික වශයෙන් රට පරාජය කිරීමට අද කණ්ඩායම් හැටියට යම් යම් කොටස් සූදානම් වෙලා තියෙන අතර බහුතරයක් එයින් බැහැරව රජයත් සමග රටක් හැටියට එකග වෙලා මේ සංවර්ධන වැඩවලටත් එක්කාසු වෙන්න පසුබිමක් නිර්මාණය වෙමින් පවතිනවා.